budikimaska. මයෝ ගත්තේ ඔයලා අපිට ජපාන් පුළුවන්ද කියලා ඇවිවේ. අනතව නමේව නම් දෙස්කා බ්‍රෝ මේ ඔයා සජිත් ලොක්කගේ ඒවා කියන්නේ යන්න එපා. හරියට ජපාන් ඉගෙන ගන්න. あなたは名前は何ですかはじめましてどうぞよろしくお願いします හසිත මල්ලි ඉසුරු මල්ලි මොනවාද මේ කතා කරන ජපාන් ඉගෙන ගන්නවා නම් එන්න අපි ගාවට අම්මා ඒක කොහොමද ජපාන් ඉගෙන ගන්නේ පොඩ අපිටත් කියන්න විස්තර අපි ජපානින් ගුරුවරු ගෙන්නලා ලංකාව තුල එපික් කැම්පස් එක හරහා ළමයිව වීසා එක දක්වා ගයිඩ් කරනවා お邪魔しましたありがとうございます。次、お邪魔しました。例えばスパイスとか、まあ多分ブレスレットとかそういうのみたいなもんですね。ペーパー、ポスターを絵はがきと言います。එපික් කැම්පස් එක හරහා ඔයාලට ලැන්ග්වේජ් එක ස්කිල් එක මේ දෙකම රුපියල් 65000ක මුදලකට කරගන්න පුළුවන්. අමතරව ඔයාලට ආහාර නවාතැන් ඉන්ස්ටිටියුට් එකෙන් ලබා ගන්න පුළුවන් අමතර ගෙවීමක් කරලා ඒ වගේම ජොබ් එක හොයලා දීලා ඔයාලව රැකියාවට යොමු කරන්න අපි ඒ සම්පූර්ණ වැඩේට ගන්නේ ලක්ෂ 5ක මුදලක් විතරයි. ඉලක්කවලට යන ඔයාලට එපික් කැම්පස් එක තමයි හොඳම තැන. ඒක නිසා අපේ එපික් කැම්පස් එකට එන්න. මේ කියන කතාව ඇත්තද කියලා අපි අහලා බලමු ළමයින්ගේ ජපාන් යන හීනේ හැබෑ කරගන්න ආපු අපේ රටේ නංගිල මල්ලිලා සෙට් එකක් තමයි මේ ඉන්නේ එපික් කැම්පස් එකේ. දැන් ජපාන් යන හීනේ අත්‍තරම හැබෑ වුණාද? ඔව් අයියේ ලබන සතියේ මම යනවා. කොහොමද දැන් ජපාන් යන හීනේ හැබෑ කරගත්තේ මේ එපික් කැම්පස් එකේ? මම ඉස්සල්ලාම කෝස් එක කරන්න ආවා. ඊට පස්සේ ඒක ඉවරලා ස්කිල් එක කරා. ඊට පස්සේ ඒක ඉවරලා ස්පෝකන් ක්ලාස් එකට ආවා. ඊට පස්සේ ස්පෝකන් ක්ලාස් එකේ ඉඳලා ඉන්ටර්විව් ගිහිල්ලා ඒක පාස් වුණා. සම්පූර්ණයෙන් මගේ විසා එක ආවා. ටිකටුත් දාලා තියෙන ලබන සතියේ යන්න තියෙන්නේ. එතකොට මේ නංගි මම ෆුඩ් ස්කිල් එකට ස්ටඩි කරනවා මේ දවස්වල. මෙහි නතර වෙලා තමයි ඉන්නේ එපික් කැම්පස් එකේ. මාස එකමාරක් වගේ අඩු කාලෙකින් අපි FT එක්සෑම් එකට රෙඩි කරලා ගොඩක් සාර්ථක කරගන්න පුළුවන් වුණා. ගොඩක් සාර්ථක කෝස් එකක්. එතකොට ඔන්න තවත් මල්ලි කෙනෙක් ඉන්නවා ජපාන් යන්න බලාගෙන. ඔයා කවද්ද ආවේ? මොකක්ද උනේ මේ එපික් කැම්පස් එකේ? දැන් මාසයක් විතර වෙනවා අපි මේක ඉගෙනගෙන. ඇත්තටම හොඳයි. ඉස්සෙල්ලාම උගන්වන්නේ අපිට ජපාන් භාෂා පදනම් විභාගය. දැන් අපේ තවත් චූටි නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපි මුලින්ම කියන්නකෝ ඔය දෙනක වයස කීයද? මට වයස අවුරුදු 19. මට වයස අවුරුදු 24යි. දැන් ඕකම කොහොමද ජපාන් වලින් කියන්නේ? වතශිවා ජූකියුසයි දෙස්. වතශිවා නිජියොන්සයි දෙස්. ක්ලාස් එකකට ඇවිල්ලා මාසයක් තිස්සේ එක දිගට ඉගෙන ගද්දි එපා වෙන්නේ නැද්ද? එහෙම එපා වෙන්නේ නැහැ. හවසට ගෲප් ඇක්ටිවිටීස් තව සෙල්ලම් කරන්න ඒ වගේ ඒ කටයුතු වලට අපි යොදවනවා. නිදහසේ අපිට පාඩම් කරන්න පුළුවන් වාතාවරණයක් දීලා තියෙනවා. ජපාන් භාෂාව ගැන හරියටම දැනගත්තේ අපිත්. මොකද ජපානයට ගියාන් පස්සේ ජපාන් භාෂාව බැරි නම් සර්වයිව් වෙනවා තියා හිතන්නවත් බෑ. ඇසල දැන් ඔයාලට ජපාන් පුළුවන්ද? 日本で仕事をするために来週に日本に行くつもりです。මෙච්චර හොඳට ජපාන් කතා කරන්න පුළුවන් කියන්නේ ඔයාලටත් පුළුවන්. සර්ච් කරලා බලන්න එපික් කැම්පස් එක ගැන. විස්තර ඔක්කොම වීඩියෝ එක උඩ කැප්ෂන් එකේ තියෙනවා. අපි සමු අරගෙන යන්න කලින් කොහොමද ජපාන් භාෂාවෙන් ජය වේවා කියලා කියන්නේ. පොඩකින් මේගොල්ලන් මේ අහලා බලමු. වෙනසන් ඉමෂෝනේ.